Good morning. උදේම විශ් එකක් දානවා. ලස්සන දවසක් පටන් ගන්න තමයි හදන්නේ. ඉතින් ජීවිතේට එන හැම දවසක්ම හරිම ලස්සනයිනේ. උදේම මට හිතුණා කිරිබත් හදන්න. මේ විදියට පොල් කාලා එතකොට හාල් සෝදලා කිරිබත් හදන්න තමයි යන්නේ. අද තනියෙන් ගෙදර ඉන්න දවසක්. එතකොට මට පුළුවන් විදිහට මං අංශ කෑමක් තමයි මම මේ හදාගන්න යන්නේ. ඉතින් මේ විදියට හාල් හොඳට සෝදලා ලිපේ තියාගන්න තමයි හදන්නේ කිරිබත් එක හදන්න. එතකොට මගේ උදේ කෑම කිරිබත්. ඊට පස්සේ මට හිතුණා අද දවසේ මං වෙනුවෙන් පොඩි කාර්යයක් වෙන් කරගන්න. ඉතින් මට හිතුණා මගේ මූණට ෆේස් පැක් එකක් දාන්න. අනික මං ගොඩාක් අසනීප වෙලා ඉන්න නිසා මූණ ගොඩාක් වෙනස් වෙලා පොඩ්ඩක් ඉතිමිලා ඉතින් අසනීපෙන් ඉන්නකොට කොහොමත් එහෙමයිනේ. හැබැයි ඉතින් අසනීපෙන් ඉඳියා කියලා බෑ. ඉතින් අපි ගැන අපි හිතන්න ඕනේ. ඉතින් මට හිතෙන පුංචි වෙලාවක් මගේ මූණ වෙනුවෙන් මං වෙනුවෙන් චූටි කාර්යයක් වෙන් කරන්න. ඉතින් ගෙදර ඉන්න ඔයාලටත් පුළුවන් වැඩ ටික කරන ගමම මේ විදිහට ඔයාලගේ මූණ ගැන චුට්ටක් හිතන්න. ඊට පස්සේ මං එක්කන් යනවා ඔයාලව මගේ වත්තේ තියෙන ලස්සන පැල වගයක් පෙන්වන්න. මෙයාලා විශේෂයි කියන්නේ මෙයාලගේ කොළවල තියෙන හැඩේ. එතකොට මෙයාලගේ කොළවල තියෙන රටා. ඉතින් මේවා මාර ලස්සනයි. ඉතින් දැක්කම ආසයි. ඉතින් මේ වගේ පැල ගොඩාක් තියෙනවා. ඉතින් ගොඩාක් මල් පිපෙන ගස් වලට වඩා මේ කොළවල තියෙන ලස්සන හැඩවලට එතකොට මේ තියෙන ආර්ට් වලට තමයි මම කැමති. ඉතින් මේ වගේ ගස් මේ වගේ පැල ගොඩක් මගේ ගාව තියෙනවා. ඉතින් මේ බලන්නකො මේක හරියම ලස්සනයි. ඉතින් බලන් ඉදිරිය හිතා ගන්න බෑ කවුරු හරි නිකන් ඇඳලා වගේ. ඉතින් හරියම ලස්සනයි. ඉතින් මේ වගේ පැල ගොඩක් අපේ වත්තේ තියෙනවා. ඉතින් එයාලව පෙන්වන්න තමයි මේ ඔයාලව අරන් යන්නේ. ඉතින් පේනවනේ හරි ලස්සනයි. ඉතින් මෙයාත් හරි ලස්සනයි. උදේට උනත් දකිද්දි හරිම ලස්සනයි. මෙයා හරි ලස්සනට තියෙනවා. ඉතින් මේත් එයා වගේ මේ කෙනෙක්. එනට එයාගේ තියෙන වෙන ආර්ට් එකක්. ඉතින් මේ බලන්නකෝ. ගොඩාක් ලස්සනයි. ඉතින් එයාලා ලස්සනට වෙලා ඉන්නවා. ඉතින් එයාලා මට උදේ දැක්කම වීඩියෝ කරන්න හිතුණා. ඉතින් එයාලා දිහා බලන් ඉන්න එකත් වෙනම කලාවක් තමයි. එතකොට මෙයාත් ඒ වගේ මෙයාත් හරි ලස්සනයි. ඊට පස්සේ මට හිතුණා පොතක් කියවන්න. මොකද හැම වෙලේම පොත් කියවන්න යන්නේ දවසට සාමාන්‍යයෙන් පොඩි වෙලාවක් ඒකට වෙන් කරගන්න පුළුවන් අපි නිදහසේ ඉන්න දවසට. මේ තියෙන්නේ ස්පෙෂල් මගේ හවස කෑම එක. ඉතින් මං හරි ආසයි රොටි කන්න. ඊට පස්සේ මට හිතුණා පොඩ්ඩක් එළියට යන්න. ඉතින් මම ලෑස්ති වෙන ගමන් ඉතින් අද දවස ඔන්න ඔය විදිහට තමයි ගෙවුනේ. ඉතින් දැන් මම යන්න හදන්නේ. ඉතින් මේ මට තෑග්ගක් හම්බෙච්ච බෑග් එකක්. ඉතින් ඒකත් අරගෙන යන්න තමයි හදන්නේ. එහෙනම් ගිහින් එන්නම්. බයි.